මිස් නොහුකා ටිකට් ගන්න මාරු සල්ලි වලින් දෙන්න. හරි අයියේ මට කොටුවට ටිකට් එකක් දෙන්න. මිස් කොටුවට ටිකට් දෙන්න කොළ නැහැ. අනේ නොහුකා ඔබහින්. මේ ලස්සනට එන්නවනේ මහත්තයා. ඔය ළමයා ඉස්සර මගේ උකුල උඩ මාත් එක්ක හුරතලුණ කෙල්ලනේ. මේ මහත්තයා මනමාලිගේ දුරින් වෙන්නේ නෑ දෙයක්වත්ද? මම මේ ළමයා කලින් වැඩෙන්නට ඉන්දියාවේ යන්න වෙනවා. ඒ ටුවර් එක ලෑස්ති කරන්න. මට සතියකට බොස් එක්ක ඉන්දියාවේ යන්න වෙනවා. ඔයාට ඒ සතිය වැඩ තනියම කරගන්න වෙයි. වයිෆ් සතියකට රට යනවා. අපි දෙන්න ඒ සතිය කොහේ හරි ඇවිදින්න යමු. මට සතියක දුර ගමනක් යන්න වෙනවා. ඔයා ඒ සතියේ පන්ති එන්න එපා. සීයා සතියක් මට පන්ති නෑ. ටීචර්ට දුර ගමනක් යන්න තියෙනවා කිව්වා සීයා එන්න මාව බලන්න. මගේ මුණුපුරාව බලන්න යන්න ඕනේ. මේ සතියේ මම මගේ මුණුපුරාව බලන්න යනවා. ඉන්දියානු ගමන අවලංගු කරන්න. Good news, darling. Our tour got cancelled. හරි වැඩේ. වයිෆ්ගේ ටුවර් එක කැන්සල් වෙලා අපිට කොහෙවත් යන්න වෙන්නේ නැහැ. මේ සතිය පන්ති තියෙනවා. ඔයා වෙනදා වගේ මෙන්න. සීයා මේ සතියේ පන්ති තියෙනවා. සීයා මාව බලන්න එන්න එපා. මුණුපුරාව හම්බ වෙන්න යන්න ඕනේ නැලු. අපි ඉන්දියාවේ ටුවර් එක යනවා. ඒක ලෑස්ති කරන්න. ඊයරෑ තීක්ෂණ අයියා ඇතුළට දාද්දි උඹට රිදුනද බං? උඹට පිස්සුද බං? ඒක නිකන් කැලණි පාලෙමෙන් පොල්ලෙල්ලක් ගියා වගේ. ඌ දැම්ම කියනකම් මට දැනුනේ අතටද ගහන්නේ. නෑ. තෝගේ පුකට මෙහෙ දිපන් අත. අර හැමෝම කෑ ගහලා කියමු. මට බෑ තෝම කියපන්. ඇයි යකෝ සල්ලි දීලා ටිකට් ගත්තේ අපි සින්දු කියන්නද? තෝ කියපිය. මම සීයාට හුණා කිව්වා වගේ දෙයක් කියන්නද? අව කියපන්. චුක් 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 උඹේ කලි සමස්සේ. ඵලයන් යන්න. මොකද මං ඔඩර් කරලා ගෙනාවු බඩු කෑලි දෙක. රැයට තමා මට කොටන්න තියෙන්නේ. Good evening. මිස්ටර් පාසල් එකක් තියෙනවා. හයියෝ ඔයා අද නෙමෙයි එනවා කිව්වේ දැන් මට දෙන්න සල්ලිත් නැහැ. අවුලක් නැමිස් බුක් පේමන්ට් තියෙනවා යන්ගේ ඇතුළට. කිරිද හදන්නේ? ඔව් අම්මේ. තරිඳුට. අපෝ කෙල්ලේ අපේ එක ඔය කිරි බොන්නේ නැහැ. හැබැයි අම්මේ එයා ඊයරෑ මම දුන්නම නම් බිව්වා. පොඩි හදිසියකට මට හෙට නිවාඩු ගන්න ඕන උසාවි යන්න. හෙට තමුසෙට පිස්සුද? මෙහෙ වැඩ ගොඩ ගැහිලා. ඇයි උසාවි යන්නේ තමුසේ නඩුව අහන්නද? අපෝ නෑස. කලින් නිවාඩු නැහැ කියපු බොසාගේ දත් ටිකක් කැඩුව එකේ නඩුව. අනේ හිමිට වැඩ කරන් එන්න මල්ලි. මිනිස්සු කියන්නේ මේ අවුවේ වැඩ කරනකොට ඉක්මනට වයසට යනවා කියලාද? ඒක බොරුවක්. එතකොට සර්ට වයස කීයද? මට 25යි. මම ආවේ අයියට අක්කට ස්තුති කරලා යන්න. ඒ මොකටද ළමයෝ? මම රෑ පාඩම් කරනකොට මේ අයියයි අක්කයි තමයි අත්පුඩි ගහලා දිරිමත්. බඩගිනි බං. අනේ කෙල්ලනේ අප්පයක් දාපන්කෝ. යකෝ ඒ පාර මුන් දෙන්නම කාමරේට රිග්ගුවනේ. කැරිම සීන් එක මට උනේ අමුතු සද්දයකුත් එනවා. මේ කෙල්ලගේ බර්ත්ඩේ එක මොනවා දෙන්නද කියලා අයිඩියා ගන්න නැහැ. කෙල්ල මොන වගේද? ලස්සනයි බං. සුදුයි. කොණ්ඩේ එහෙම දිගයි. එහෙනම් මගේ ලාස් එකක් දාපන් බං. මොකෝ සර් මේ අද පට්ටම හැපි එකේ. සර් අර ඩිවෝස් කේස් එකෙන් දින්නවත්ද? නඩුකාරතුමා කිව්වා බං පඩියෙන් භාගයක් නඩත්තු වේදන් විදියට ගෙවන්න කියලා. ඉතින් සර් එහෙනම් කොහොම සතුටින් ඉන්නේ? ඉතින් යකෝ දැන් භාගයක් හරි තියෙනවා. කලින් මුළු පඩියම ගත්තේ ගෑණිනේ. සල් ගහට නගින්න කලින් ජොකා දාලා වරෙන් අමර. තව ඩිංගෙන් උඹේ බිජ්ජන් ඇට දෙකට සල් පොහට්ටු කියලා මං රැවටෙනවා.